වෙනවා A4 කොලයක්, ඒ වගේම නිල් හරි රතු හරි පෑනක්. මුලින්ම ඔයාලා මම මේ ඇඳ දිනාගේ චිත්‍රයක් ඇඳගන්න ඕනි. මෙතන ඔයාගේ රූපයක් ඇඳගන්න. මේ රූපය ඔයා මොන විදිහට ඇඳලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ විදිහට උඩ අතට බෝල 6ක් ඇඳගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ වලාකුළක් ඇඳගන්න. ඊට පස්සේ මම මේ පෙන්නන තැන ඔයාට අවශ්‍ය පුද්ගලයාගේ හරි අවශ්‍ය ආයතනයේ නම හරි ලියලා මේ වගේ ඉරි 3ක් ගහන්න ඕනේ. ඊට පස්සේ මේ වලාකුළේ හිඩසක් තියෙන උඩ අන්නේ හිඩසේ ඔයාට ඕනි ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා කියලා විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් පුද්ගලයෙක් කිව්වනම් මට කතා කරාට විශ්වයට ස්තුතිවන්ත වෙමි. ආයතනයක් නම් මට මේ රැකියාව ලබා දුන්නාට විශ්වයට ස්තුතිවන්ත වෙමි. අන්න ඒ වගේ ඔයාට ඕනි ප්‍රාර්ථනා මෙතන ලියලා විශ්වයට ස්තුතිවන්ත වෙලා මේ වගේ යටින් ඉරි 3ක් ගහගන්න. මේ වගේ ඉරි 3 ගැව්වා ඊට පස්සේ ඔයා ඒ ඉරි 3 උඩින් ලියන්න ඕනේ ඔයාගේ නම. ඔයා මේ විදිහට මේ කොලේ හිස්තැන් ටික පුරවගෙන ඉවර කරලා මේ කොලේ ඔයා ඉන්න පැත්තට 3 පාරක් නවන්න ඕනේ. මතක තියාගන්න මේ මෙතඩ් එක කරද්දී අනිවාර්යෙන් කොන්ෆිඩන්ස් එක තියාගෙන තමයි කරන්න ඕනේ. හිතේ ආත්ම විශ්වාසයෙන් කරන්න 100% ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ඉක්මනටම කිසිම සැකයක් හිතේ තියාගෙන කරන්න එපා. මේ විදිහට මේක ඔයා ඉන්න පැත්තට 3 පාරක් නවලා මේක ඔයාගේ පපුව තුරුල් කරන් 3 පාරක් හුස්ම ගන්න. 3 පාරක් හුස්ම අරන් S2 පියාගෙන ඔයාගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා කියලා විනාඩි 5-10ක් විජුවලයිස් කරන්න. ඊට පස්සේ ආ මේ කොලේ පරිසම් තැනක අරන් තියලා ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාට පස්සේ මේ කොලේ කෑලි කෑලි වලට විස් කරලා දාන්න නැත්නම් පුච්චලා දාන්න. එහෙනම් අතට යන්න ජය වේවා.